හෙලෝ මොකද වෙන්න ඉතින් අන්න ඉතින් අද වීඩියෝ එකෙන් බලමු අප්ඩේට් එකෙන් පස්සේ ඇබිලිටි සෙනප් සච්ච ගන්න වලින් දැන් කෙල වෙලා නේද හැමදාම එකම ගන්න තලන්නත් බෑ දැන් කලින් ටූර්නමන්ට් වල හැම තලපු ගන්න දැන් ඒ කාලෙත් ඉවරයි මම බලමු ඉතින් දැන් අප්ඩේට් වෙන ළඟදී ආපු අප්ඩේට් එකෙන් පස්සේ ගන්න වෙච්ච හොඳ ඇබිලිටිස් මොනවද තිබ්බ ඇබිලිටිස් අඩු වුණාද ඒ ඔක්කොම ආත වීඩියෝ එකෙන් බලමු එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට ඉතින් පළවෙනි ගන්න එක තමයි M590 ඉතින් කලින් ටූර්නමන්ට් එකේ පාරපු ගන්න කර දෙවෙනි පාර වැදෙන එක්ස්ප්ලෝසිව් ටික නැතුව මොකක්ද වගේ ඉතින් කකුල්ට යන 107ක් ඔළුවට 907ක් ඊට පස්සේ ඇඟට 165ක් වදිනවා ඉතින් කලින් වගේම ඩැමේජ් නම් වැඩි කරලා තියෙනවා ඒ තරම් දෙවෙනි පාර වැඩ පුපුරන ෂොට් එක නැතුව නිකන් මොකද්ද වගේ මේ ඉතින් මේක තමයි පළවෙනි ගන්න එක එහෙනම් අපි යමු දෙවෙනි ගන්න එක බලන්න ඉතින් ඊළඟ ගන්න එක තමයි SCD Y එක. ඉතින් මේකේ කකුලට අපිට වදිනවා 60ක් වදිනවා කකුලට. ඉතින් අපි බලමු ඇඟට කියන්නේ පපුව හරියට වගේ කීයක් වදිනවද කියලා. ඇඟට කකුලට 60යි. මම බලන්න කකුලට 60ක් යනවා. ඉතින් මේකේ නම් මොකක් වෙලාද දන්නේ නැහැ. කියලා හිතා ගන්න බෑ. ඇඟට 112ක් යනවා. ඔළුවට 460ක් යනවා. 460 නෙමෙයි 440ක්. ඉතින් මේකේ නම් ඇබිලිටිස් චේන්ජ් වුණා කියලා තමයි තියෙන්නේ මොකක්ද උනේ කියලා හිතාගන්න නෑ එහෙනම් ඉතින් අපි යමු ඊළඟ ගන්න එක බලන්න ඉතින් ඊළඟ ගන්න එක තමයි ග්‍රෝස් එක ඉතින් මේ ග්‍රෝස් එක නම් සුපිරියක් වෙලා තියෙනවා ඇඟට කකුලට දෙකටම යන්නේ ගන්න කකුලටත් 40ක් බහිනවා ඉතින් මේ සාට ගාලා නෙමෙයි ඒක ඩවුන් කරගන්න පුළුවන් කකුලට 40ක් වදිනවා කියලා හිතාගත්තා නේ හැබැයි ඇඟටත් 40ක් වදින්න ඉතින් වාසි ඉතින් ඔලුවටන් 222ක් යනවා මේ එහෙනම් ඉතින් මේක ග්‍රෝස් එක නම් සුපිරියක් ආයින්නේ ග්‍රෝස් එකට සාධාරණ කරලා තියෙනවා දුකට තියෙන්නේ M590 තමයි එහෙනම් අපි යමු ඊළඟ ගන්න එක බලන්න ඉතින් ඊළඟ ගන්න එක තමයි Thomson X එක ඉතින් මේකේ කකුලට අපිට 22ක් යනවා බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ පේනවා ඇති 22ක් යනවා ඊට පස්සේ අපි බලමු ඇඟට කීයක් යනවද කියලා ඇඟට 30ක් යනවා. ඉතින් ආයෙත් පපුව හරියට වගේ ඇඟට 30ක් යනවා. කකුලට 22ක් යනවා. ඉතින් තොම්සන් එකත් X මාරු ඉතින් අහුණා කියන්නේ BR එකෙන් බලන්න පුළුවන් ගන්න එක. ඔළුවට 160යි යන්නේ. එහෙනම් අපි යමු ඊළඟ ගන්න එක බලන්න. ඉතින් ඊළඟ එක තමයි මැෂින් ගන්න එක. ඉතින් ආයෙත් උණ්ඩ 100 තියෙනවා. ආයෙත් වාසි මැෂින් ගන්න එක. ඉතින් මේ වෝල් නතින් මැෂින් ගන්න තමයි ඉතින් මේක. ඒක අපිට කකුලට නැවිලා ගහද්දි කකුලට 32ක් යනවා ඊට පස්සේ ඇඟට 43ක් ගිහින් ඔළුවට 39ක් යනවා ඒක 239ක් යනවා අපි ඒකට හිටගෙන ගහද්දි මැෂින් ගන් මෝඩ් එකේ අනිත් මෝඩ් එක ගහද්දි කකුලට 24යි ඇඟට 33යි ඔළුවට 183ක් යනවා ඉතින් අපි වෙන වැඩි කතා නැතුව යමු ඊළඟ ගන්න එක බලන්න ඉතින් ඊළඟට මැෂින් ගන්න එක X එක ඒක කකුලට යනවා 33ක් ඔළුවට යනවා ඔළුවට ඇඟට යන 44ක් ඔළුවට 245ක් යනවා එහෙනම් වැඩි කතා නැතුව අපි යමු ඊළඟ ගන්න එක මොකද්ද කියලා බලන්න. ඉතින් ඊළඟ එක තමයි VSS එක. ඉතින් ඒක ආයිනේ rate of fire වැඩි කරලා දුවන ආයිනේ සුපිරියක් වෙලා තිනවා. ඒක කකුලට 22ක් යනවා. ඇඟට 29ක් යනවා. ඔළුවට 117ක් යනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි ඊළඟ ගන්න එක බලන්න. ඉතින් ඊළඟ ගන්න එක තමයි හීල් පිස්ටල් එක. ඉතින් හීල් පිස්ටල් එකේ ආන්නේ 60 ගාලා උණ්ඩ ටික යනවා. 60 ගාලා මේ අපිට හීල් කරගන්න හැම පුළුවන්. එහෙනම් ඒ හීල් පිස්ටල් Y එක. එහෙනම් අපි ගිහින් බලමු හීල් පිස්ටල් Y එක නැතුව නෝමල් හීල් පිස්ටල් එක කොහොම වෙයිද කියලා. ඉතින් හීල් පිස්ටල් එකේ ඇඟට 9ක් යනවා. උණ්ඩ යන වේගය බලන්න ඇඟට 12ක් යනවා. එහෙනම් අපි යමු වීඩියෝ එක අන්තිමට ගෙට. ඉතින් කොහොමද අදගෙන වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා හොඳයි නම් විතරක් යාළුවන්ට ෂෙයා කරන්න එහෙනම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් අපි තවත් සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු අදට ගිහින් එන්නම් මං යකාරි